ඔබ දැකලා තියෙනවද මාළු අල්ලන මිනිස්සු? ඔවුන් මාළු අල්ලන්න විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. සමහර මිනිස්සු මාළු අල්ලන්න බිලි කොක්කක් පාවිච්චි කරනවා. ඒ බිලි කොක්කක් පාවිච්චි කරන මිනිස්සු ඒ බිලි කොක්කේ පණුවෙක් ගහලා ඒ පණුවා මාළුවාට කන්න දාලා මේ මාළුවා කෑදරකමට කුසගින්නට අර බිලි කොක්කට අහු වෙලා සමහර වෙලාවට ඒ බිලි කොක්ක ගලව ගන්න දඟලලා එහෙම මැරිලා යනවා. ඔබ දැකලා ඇති මේ මාළු අල්ලන මිනිස්සු හරි ම්ලේච්ඡ විදියට ඒ මාළුන් ගොඩට විසි කරනවා. ඒ මාළු ගොඩට විසි කළාම ඔවුන් උඩ පැනලා මැරිලා යනවා. දැල් වලින් මාළු අල්ලන මිනිස්සු පින්වත්නි ඒ දැලට අහුවෙන සියලුම මාළුන් එකතු කරලා වෙරළේ තැනින් තැන එක ප්‍රමාණයේ එක මෝස්තරේ මාළු ගොඩ ගහලා තියනවා. ඔබ ඕන තරම් දැකලා ඇති. පින්වත්නි අපිත් මේ ජාතියට අහුවීම නිසා හරියට මාළුවෙක් බිලි කොක්කකට දැලකට අහු වුණා වගේ අන්තිම අසරණ වෙලයි තියෙන්නේ. පින්වත්නි ඒ විදියට මාළුවෙක් අල්ලගත්ත මිනිහෙකුට ඒ මාළුවාට ඕන දෙයක් කරන්න පුළුවන්. තමන් කැමති දෙයක් මාළුවාට කරන්න පුළුවන්. ඕනනම් පන පිටින්ම මාළුවාගේ බඩ පළලා ඒ බඩ අභ්‍යන්තරයේ තියෙන බඩවැල් සියල්ලම අයින් කරන්න පුළුවන්. ඕනනම් පන පිටින්ම ආහාරයට ගන්නත් පුළුවන්. අපි දකිනවා කොරියාව වගේ රටවල් වල පන පිටින් පින්වත්නි මාළු ආහාරයට ගන්නවා. අවශ්‍ය නම් මාළු අල්ලගත්ත මිනිස්සයාට පුළුවන් පන පිටින් තෙල් තාච්චියකට දාලා මාළුවාව බදින්න පුළුවන්. දැන් මේ ඔක්කොම කරන්නේ පින්වත්නි ඒ මාළුවා අර මිනිස්යාගේ ග්‍රහණයට අහු වුණ නිසායි. පින්වත්නි මාළුවෙක් දැලකට අහු වුණා වගේ මාළුවෙක් පන පිටින් බිලි කොක්කකට අහු වුණා වගේ තමයි පින්වත්නි අපි මේ ජාතියට අහු වෙලා තියෙන්නේ. මොකක්ද මේ ජාතිය කියලා කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා සච්ච විභංග සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒකේ මේ ජාතිය කියන්නේ මොකක්ද කියලා ඒ දේශනාවේ පැහැදිලි වෙනවා. දැන් අපට ජාතිය ගැන කියනකොට එකපාරම ඉන්නේ අපි ජාතීන් විදිහට බෙදිලා සිංහල, දෙමළ, මුස්ලිම් මේ විදිහට බෙදීමක් ගැන තමයි අපේ මනසට එකපාරම ඉන්නේ. ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් බැලුවොත් ඒක ජාතිය නෙමෙයි. මොකක්ද මේ ජාතිය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි බුද්ධ දේශනාවෙම පින්වත් මහණෙනි ජාතිය දුකයි කියලා කිව්වේ මොකක්ද කියලා අපිට නිකන්වත් කල්පනා වෙනවද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ පළවෙනි ධර්ම දේශනාවේදී පින්වත්නි ජාතිය ගැන විස්තරයක් තියෙනවා. කතමා චාවුසෝ ජාති යා තේසං සන්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දහනං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති කියලයි පින්වත්නි සච්ච විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ. එවත්නි ඉපදීම කියන්නේ මොකද්ද? ඒ සත්වයන්ගේ ඒ සත්ව වර්ගයේ යම් ඉපදීමක් තියෙනවා නම්, හට ගැනීමක් තියෙනවා නම්, පිළිසිඳ ගැනීමක් තියෙනවා නම්, පහළවීමක් තියෙනවා නම්, ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නම්, ආයතනානං පටිලාභෝ ආයතනයන්ගේ පහළවීමක් තියෙනවා නම්,
ඒකට කියනවා ජාතිය කියලා. දැන් අපට මේ හම්බ වෙලා තියෙන හැම එකක් නෙමෙයිද? විනෝද වෙවි මේ ගත කරන ජීවිතය අපට ලැබිලා තියෙන්නේ හරියට හොඳට ධර්මයෙන් බැලුවහම තේරෙනවා මාළුවෙක් බිලිකොක්කකට අහුණා වගේ ජාතියට අහු වෙලා තියෙන්නේ. මොනවා වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. නොනවතින ස්ථීර ගමනක මස්ලේ සහිත කයක් අපට මේ වෙලාවේ මේ ජාතියෙන් ලැබිලා තියෙනවා. මාළුවෙක් දැලකට අහු වෙලා වගේ, මාළුවෙක් බිලිකොක්කකට අහු වෙලා වගේ මේ ජාතියට අහු වෙලා ඉන්නේ කියලා ඔබට එකපාරටම කිව්වට තේරෙන්නේ නැති වෙයි. මේ ජාතියේ පින්වත්නි කොයි වෙලාවෙ ලෙඩ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ ජාතිය අපිට මොනවා කරයිද කියලා අපට හරියට තේරෙන්නේ නැහැ. දැන් මේ ජාතියෙන් අපට පැනලා යන්න පුළුවන්ද? මාළුවෙක් අල්ලගත්තට පස්සේ ඒ මාළුවා පණ පිටින් බිලිකොක්කෙන් අයින් කරලා ගොඩට දැම්මට පස්සේ උඩ පැන පැන ඉන්නවා, හැර මැරෙනකන් වෙන මුකුත් කරගන්න බෑ. ඒ වගේ පින්වත්නි මේ ජාතියෙන් අපිට පැනලා යන්න පුළුවන් කමක් නැහැ. මේක ලෝකේ දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් කරපු දෙයක් නෙමෙයි. පින්වත්නි මේ ජාතිය කොයි තරම් අවාසනාවන්තද කියලා ඔබට තේරෙවි මේ විදිහට ධර්මයෙන් බැලුවහම. ඔබ දැකලා තියෙනවද පහුගිය කාලේ අර IS කියන ත්‍රස්තවාදීන් තමන්ගේ ප්‍රතිවාදීන් අල්ලගෙන සමහර විට ඒ කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු අල්ලගෙන පණ පිටින් බෙල්ල කපපු මිනිස්සුන්ගේ වීඩියෝ අන්තර්ජාලේ ඕන තරම් තියෙනවා. සමහර අවස්ථාවලදී පණ පිටින් මිනිස්සු වලදාලා ගල් ගහලා මැරෙන විදිහේ තත්වයන් දැක ගන්න ඕන තරම් ලැබෙනවා. පින්වත්නි මේ ජාතියට අහුවීම නිසා හරියට මාළුවෙක් මාළු දැලට අහු වුණා වගේ ඒ මාළු දැලට අහුවීම නිසාම ඒ මාළුවා අල්ලගත්ත මාළුකාරයාට, ඒ මාළු මරන මිනිසයාට මේ මාළුවාට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ අපේ මේ ජාතියට අහුවීම නිසා අපිට මොනවා වෙයිද කියලා අපටවත් හිතාගන්න බෑ. ඒ මොනම විදිහේ කාරණයක් ඉදිරියේවත් පින්වත්නි අවාසනාව කියන්නේ අපට පැනලා යන්න පුළුවන්කමක් නැහැ. අපි එකෙන් පැනලා යන්න කියලා හිතාගෙන සමහර වෙලාවට එක දේවල් කරනවා. ලෙඩවීම නවත්ව ගන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා. වයසට යෑම නවත්ව ගන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා. මරණය කල්දා ගන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා. වියපත් වීම පාලනය කරගන්න කියලා හිතාගෙන මිනිස්සු Tamanගේ තියෙන සේස් හතම උනත් වියදම් කරලා දානවා. ඔවුන් පෝෂදායී ආහාර ගන්නවා. ඔවුන් ව්‍යායාම කරනවා. ඔවුන් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඒවා අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒත් පින්වත්නි ඒ සියලු අපේක්ෂා කඩාගෙන බිඳගෙන ඒ සියලු බලාපොරොත්තු සුණු විසුණු කරගෙන පින්වත්නි ඔබ ලෙඩ වෙනවා. මේ ජාතියේ අභාග්‍ය ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම දුක්ඛ සත්‍ය පිළිබඳ දේශනා කරද්දී උන්වහන්සේ පටන් ගත්තේ කොතනින්ද? ජාතිපි දුක්ඛා කියලා. පින්වත්නි මේ පහළවීමම දුකයි. මේ හට ගැනීමම දුකයි. මේ පිළිසිඳීමම දුකයි. මේ පහළවීමම දුකයි. මේ ස්කන්ධයන්ගේ පහළවීම ඒකාන්ත වශයෙන් දුකයි. ඒක සැපදායක කරගන්න අපි මොන දේවල් කරත් පින්වත්නි ලෝක ධර්මයේ රිද්මයට අනුව අපි ලෙඩ වෙනවා. අපි වයසට යනවා. අපි මැරිලා යාවි ඉස්සරහට. මේ සියල්ලම වෙන්නේ පින්වත්නි මාළුවෙක් දැලකට අහු වුණා වගේ මේ ජාතියට අහු වුණ නිසා. පින්වත්නි ඒ කාලේ වඳුරු අල්ලන මිනිස්සු වඳුරෙක් අල්ලගන්න ඕන වුණාම
මේ වඳුර අල්ලගන්න මිනිස්සයා උපක්‍රමයක් යොදනවා. වඳුරගේ ස්වභාවය පින්වත්නි හැම තැනම අතපොත ගන්න එක. Taman දැකලා හුරු දෙත් නුහුරු දෙත් හැම දෙයක් පිළිබඳව අතපොත ගන්න එක වඳුරගේ ගතිය. පින්වත්නි මේ වඳුරා අල්ලගන්න මේ මස්වැද්දා මේ වඳුරා අල්ලගන්න උපක්‍රම යොදනවා. ඔහු සැලසුම් කරනවා. ඔහුගේ සැලසුම තමයි ඒ කාලේ වඳුරා අල්ලන මිනිස්සු කොහොල්ලෑ එකතු කරලා ඒ කොහොල්ලෑ වලින් පුංචි රූපයක් හදලා පොඩි බබෙක්ගේ රූපයක් හදලා ඒ බබාගේ රූපය ගහක් ළඟ අලවලා තියෙනවා. මේ ගහෙන් ගහට පැන පැන යන වඳුරෝ මේක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා පින්වත්නි එතනට ඇවිල්ලා මේ වඳුරගේ පුරුද්ද මතුවෙලා මේ වඳුර පින්වත්නි අතින් ගහනවා. අතින් ගහනකොට අත ඇලෙනවා. ඊට පස්සේ කකුලෙන් ගහනවා. කකුල ඇලෙනවා. අනිත් අතෙන් ගහනවා. ඊළඟට ඊතුරු කකුලෙන්ොත් ගහනවා. අත් දෙකයි කකුල් දෙකයි ඇලිලා මේ අතපය ගලව ගන්න කියලා හිතාගෙන පින්වත්නි ඔළුවෙන් ගහනවා. ඊට පස්සේ ඔළුවත් ඇලෙනවා. පින්වත්නි කොහොල්ලෑ වලින් හදපු බබෙකුට මේ වඳුර අහු වුණාට පස්සේ මස් වැද්දට ඇවිල්ලා පින්වත්නි ඕන දෙයක් කරන්න බැරිද? ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පින්වත්නි ජාතියට අපි අහු වෙලා ඉන්නේ. මේ අහුවීම කොයිතරම් අභාග්‍ය සම්පන්නද කියනවනම් අපිට මොහොතක්වත් මේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෙඩ වෙලා කායික පීඩා සහිතව මානසික පීඩා සහිතව මේ දුක් විඳින්නේ ජාතිය නිසායි. ඒ ජාතිය පහළ වෙලා තියෙන නිසාම පින්වත්නි අපට කොයි මොහොතකවත් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලලා මේ ජාතියෙන් සදාකාලිකවම අත්මිදෙන්න වීරියක් කැමැත්තක් උනන්දුවක් හදාගන්න කියලයි ඔබට කියන්නේ.